අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අග්‍රමී ස්ථානයක් වූ සිරිපාදයේ පිළිබඳවයි. සෑම අවුරුද්දකම ලක්ෂ ගාණක් බැතිමතුන් ඉතා උනන්දුවෙන් ශ්‍රීපාද කරුණා කරන්නේ ඇයිද? ශ්‍රීපාදයේ ඇති හාස්කම් පිළිබඳව අපි කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝවට. ශ්‍රීපාදයේ හෙවත් සමනල කන්ද රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර සාගර මට්ටමේ සිට අඩි 7359ක්ද උස මීටර වලින්වත් කල 2243ක් වූ පූජනීය කන්දකි. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වී ඇත්තේ අතිපුරාණයේ යයි විශ්වාස කරේ. මෙහි නිශ්චිත ආරම්භක දිනයක් ඉතිහාසයේ සඳහන් නොවුනත් බෞද්ධ ආගම, හින්දු ආගම සහ ඉස්ලාම් විශ්වාස වලින් ශ්‍රීපාදයේ ඉතා උතුම් ස්ථානයක් ලෙස සඳහන් වී ඇත. ශ්‍රීපාදයේ අභිරහස සහ විශ්වාස. අංක 1 පාද සලකුණ මූලිකත්වය. කන්ද මුදුනේ ඇති පාද ලකුණ බුදුසසුන් වහන්සේගේ ශ්‍රීපාදයේ ලෙසත් බෞද්ධයන් විශ්වාස කරන අතර හින්දුන් විශ්වාස කරන්නේ තම ශිව දෙවියන්ගේ පාදයේ ලෙසත්, ක්‍රිස්තියානුන් සහ මුස්ලිම් වරුන් විශ්වාස කරන්නේ තම ආදුනාභිගේ පාදයේ ලෙසයි. අංක 2 සමන් දිවිදුවේ ආරක්ෂාව. ශ්‍රීපාදයේ වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන් රැකබලා ගැනීමට සමන් දිවිදුන්ගේ ආශිර්වාදය ඇති බව ඇතමුන් බොහෝ සෙයින් විශ්වාස කෙරේ. බොහෝ ශ්‍රීපාද වන්දනාකරුවන් සමන් දෙවියෝ අපගේ ගමන ආරක්ෂා කරන්නේ යයි සිතති. උතුම් කැප වූ දේවාලයක්ද රත්නපුර සමන් දේවාලය ලෙස රත්නපුර ප්‍රදේශයේ ඇති අතර බොහෝ දෙනා ශ්‍රීපාද කරුණාවට පෙර රත්නපුර දේවාලයෙන් ආශිර්වාද ලබා ගන්නේය. අංක 3 සංසුන්ව සිටි කන්ද සහ විශේෂ ශක්තිය. ශ්‍රීපාද කන්ද පීඨා ඇති ස්ථානීය පෘථුවියේ විශේෂ ත්‍රාසශීලී තැනක් ලෙස සැලකේ. කිසිදු භූ චලනයක් නැතුව සදාකාලිකව සිටින ස්ථානයක් ලෙස සලකන ලදී. ඔබත් මේ වසරේ ශ්‍රීපාදේ ගියාද නැත්නම් යන්න ඉන්නවාද කියලාත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම්